ආදරණීය sannivedanaය. Communication of love. මට කාගේ හරි ට්‍රිප් එකක ලස්සන එක්ස්පීරියන්ස් එකක් තියනවාද කියන්න මාත් එක්ක ෂෙයා කරන්න කවුරු හරි එනවාද? කවුද එන්නේ? මමත් කියන්නේ ට්‍රිප් එක ගැන වාක්‍යයක්. මම ට්‍රිප් එකේ මම ගොඩාක් සතුටු වුණා. මම ගිහිල්ලා සෙල්ලම් කරනවා. මම හරි මාසයි ආපහු ඔයගේ විනෝද චාරිකාවක් ගිහින් සතුටු වෙන්න. ඔබ සැමට ස්තුතියි. very nice. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා ආවට පස්සේ පුතාලට ඉස්කෝලේ වැඩ කරන්න ආසයිද නැද්ද? ආසයි. ඔන්න දැන් ඉස්කෝලේ වැඩවලට ටිකක් විතර කම්මැලි වෙලා ඉන්න කාලෙක හරිද? යන්න ඕනේ ට්‍රිප් එකක්, පුංචි ට්‍රිප් එකක්. ගිහිල්ලා ආවට පස්සේ ආයෙ ඉස්කෝලේ එන්න ආසයිද නැද්ද? හැබැයි අපිට ගොඩාරියක් දුර ගමනක් යන එකමද ට්‍රිප් එකක් යනවා කියලා කියන්නේ? ළඟ ඒවත් තියෙනවා. දැන් උදේට ඉස්කෝලේ එන ගමන අපිට ට්‍රිප් එකක් කරගන්න බැයිද? ඇත්තටම උදේට ඉස්කෝලේ එනකොට ඒ ගමන ට්‍රිප් එකක් විදියට හිතලා එනවද? කම්මැලිකමේ ඒ වගේ එනවද? මට ඇත්ත කියන්න ඕනේ මොකද මට සාස්ත්‍ර කියන්න පුළුවන් මූණ බලලා බුරුද කියන්නේ කියලා මට අඳුර ගන්න පුළුවන්. ඒ නිසා මට කියන්න අන්න බාන්න ඇත්ත කිව්වා. ඇත්ත කියපු දුවට දෙන්න හොඳ ක්ලැප් එකක්. අපි ඇත්ත කියන්න ඕනේ පුතා. අපි වැරදි වුණත් අපි ඇත්ත කියන්න ඕනේ. එතකොට තමයි අපි ඒක නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. ලොකු දේවල් කියන්න බෑ තුත්තම් පැටව ඉන්නාන මෙතන ඒ නිසා. ඔන්න දැන් උදේම අපි ඉස්කෝලේ එන්න ස්කූල් බස් එකේද පුතාලා එන්නේ ස්කූල් වෑන් එකේද පයින්ද? රමණල්ලෝ දෙකලා කියනවා, බල්ලෝ දෙකලා කියනවා, මුසු දෙකලා කියනවා, අරයි දෙකලා කියනවා, විදෝ දෙකලා කියනවා. වව් සත්තු වත්තක්ම දැකලා. සුලි දහම්යා හරි ලස්සන දේවල් ගොඩක් කිව්වා. උදේට ඇත්තට මෙයා හොඳට පරිසරය නිරීක්ෂණය කරපු දුවෙක්. පුතා දන්නවද දවසේ ලස්සනම වෙලාවල් වලින් එකක් තමයි උදේ. දැන් උදේට පරිසරය පුතේ හරි ලස්සනයි. ඊට පස්සේ උදේට හැරුණාම මගේ රත්තරන් පැටව ටික පොඩ්ඩ වෙලාවක් පරිසරය බලන්න. අහස බලන්න. අහස හරි ලස්සනයි පුතේ උදේට. ඔව්. ඉර මාමත් ලස්සනයි මගේ පැටියෝ. ඉර මාමා කොහොමද පායන්නේ උදේම? මෙන්න මේ වගේ. ඔව්. ලස්සනට පායනවා නේ? ඇත්තම තමයි. උදේට ඕගොල්ලෝ ඉස්කෝලේ යන ගමන ලස්සන ට්‍රිප් එකක්. හැබැයි ඒක පුතාලා දන්නේ නැහැ. උදේට පුතාලා ඉස්කෝලේ එන එක හරි ලස්සන ට්‍රිප් එකක්. හැබැයි ඒක පුතාලා සමහර විට දැනගෙන හිටියේ නැහැ. දැන් එහෙනම් මට කියන්න උදේ ඉස්කෝලේ එනකොට ඊට පස්සේ උදෙන්ම නැගිටලා පරිසරය බලලා ලෑස්ති වෙලා ඉස්කෝලේ එන ටිකේ ට්‍රිප් එකක් වගේ එනවද කියලා ඉස්කෝලේ එන එක සතුටින් සින්දු කිය පරිසරය බල අයි මැනික
ඕ ඒක ගොඩක් හොඳයි මූණ හොදලම ඉස්කෝලේ එන්න ඕනේ. දැන් ඇත්තටම හිතට අවංකවම උදේට ඉස්කෝලේ එනකොට ට්‍රිප් එකක් එනවා වගේ සතුටින් එන දුවක් නැගිටින්න බලන්න. ඔක්කොම ට්‍රිප් එනවා වගේ දෙන්න ඉස්කෝලේ. ඉතින් ඇත්තට හරි සතුටක් නෙමේ ඒක ඈ. හරි සතුටින් එන්න ඊට පස්සේ ඉස්කෝලේ එනකොට. හාද මම 3 ශ්‍රේණියේ ඉගෙන හිටියා. මම උදේ 5ට නැගිටිනවා. මම ධර්මදලා ඇගේ සහෝදරයා කාලා මේලා ඉස්කෝලේ මම ඉන්නේ පන්සල පාරට ආගමන. අපිට ගොඩක් දුර ඉස්කෝලේට යන්න තියෙනවා. ඒ යන අතරමඟදී මම ගොඩාක් දේවල් දකින්නට පුළුවන්. සමනළු මල් කුඹුරු වගේ ගොඩක් දේවල් දකින්න පුළුවන්. සමහර දවස්වල මම දකිනවා ගවය කුඹුරු වල ඉන්නවා. ඒ වගේම කොක්කුත් ඉන්නවා. මම ඒව බල ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ගියාම මට ඒව මතක් වෙනකොට ගෙන ගන්න ආස හිතෙනවා. අසාස්ටි ඔබ සමග ඉස්කෝලේ. Oh, you did great. හරිම ෂෝක් අනේ තව ක්ලැප් එකක් දෙන්න පුතේ. හරි වාඩි වෙන්න මම අම්මා හරි. අපි දැන් ඊට පස්සේ ඔන්න උදේ ඉස්කෝලේ එනකොට එහෙම ට්‍රිප් එකක් වගේ ලස්සනට සතුටින් අපි ඒ ගමන ගේන්න අපේ අම්මලා තාත්තලා කොච්චර මහන්සි වෙනවද කියලා කල්පනා කරනවද? හිතන්න පුතේ උදේ අම්මා නැගිටින්නේ කීයටද? ඔයා දන්නවද නැගිටින වෙලාව? ඒගොල්ලෝ ආස නැද්ද උදේ වෙනකන් නිදියන්න? අම්මලා ආසයි නිදියන්නේත් අපි ඉස්කෝලේ යවන්න අම්මලාට තාත්තලාට වැඩට යන්න තියෙන හින්දා ඒගොල්ලෝ උදෙන්ම හැරෙනවා. ඔව් නේද? ඔව්. එහෙනම් අපි අපේ දේවල් ටිකක් තනියෙන් කරගන්න පුරුදු වුණොත් අම්මලාට ලේසිද නැද්ද? හැමදාම හවසට ස්කූල් බෑග් එකේ පොත් ටික අපි ලෑස්ති කරලා තියුවොත් අම්මට ලේසිද නැද්ද? ඊට පස්සේ දැන් අපි ඉස්කෝලේ ඉවර වෙලා ගියාට පස්සේ අපේ ඇඳුම් ස්කූල් ටයි එක රිබන් පටි දෙක ඒවා පිළිවෙලකට තියුවොත් හෙටත් ඒ ටික ගන්න ලේසි තැනකින් අම්මලාට ලේසිද නැද්ද පුතේ? අම්මලාට උයන්න උදව් කරන එක එතකොට තමන්ගේ වැඩ ටික තමන් පාඩුවේ කරගන්න එක ඒගොල්ලන්ට ආදරය වෙන එක අම්මලා තාත්තලාට ආදරේ පෙන්නන එක ඒක හරිම වටිනවා. දැන් හෙට ඉඳන් මගේ පැටවු උදේ ඉස්කෝලේ එනකොට අම්මට තාත්තට වැඳලා එනවා නේද ඉස්කෝලේ එනකොට? ඔන්න ඊළඟට ඉස්කෝලෙන් අපි ගෙදරින් එනවා ඉස්කෝලේ ටීචර් ළඟට. ටීචර් කෙනෙක් කොච්චර මහන්සි වෙනවද ඕගලන්ව ආදරෙන් හදාගන්න මේ විදියට? අම්මලා තාත්තලා ගොඩක් ආදරෙන් හදන ඕගලන්ව ඉස්කෝලේ ඇතුළතදී බලා ගන්න අම්මලා කවුද? තාත්තලා සර්. ඔව්. ඉතින් එතකොට ඒගොල්ලන්ට අපි කොච්චර ආදරය කරන්න ඕනේද? ගොඩක් ආදරය කරන්න ඕනේ. දැන් ඊළඟ ප්‍රශ්නේ. යාළුවෝ අනිත් අයට ආදරේ නම් හැමතිස්සෙම කම්ප්ලේන් කරනවද? ටීචර් මෙයා මාව කිනිත්තුවා. මෙයා මත ගැව්වා. එහෙම හොඳ යාළුවෝ ඉන්නවනම් එහෙම වෙන්න පුළුවන්ද? දැන් ඕගොල්ලෝ හොඳ යාළුවෝ කාගේ හරි හොඳ යාළුවෙක් නම් හරිද? හොඳ ටීචර් මෙයා මාව කිනිත්තුවා කියන්න පුළුවන්ද? එහෙනම් මං හිතනවා මෙතනින් එහාට එහෙම පොඩිත්තන බබාලා මේ ඉස්කෝලෙන් පිහිවෙන එකක් නෑ කියලා. හරිද? නේද? ඔව්. හොඳ යාළුවෝ ඉන්නකොට අපි හොඳ ළමයි වෙනවා. දන්නවද ඒක?
දැන් හොඳම යාළුවෝ ඉන්න අය අත උස්සන්න. ඒගොල්ලෝ එක්ක රණ්ඩු කරගන්න අය අත උස්සන්න. හොඳම යාළුවෝ එක්ක රණ්ඩු කරගන්න කීප දෙනෙකුත් ඉන්නව නේද? යාළුවෝ නේද? හරි. දැන් අත් පහල දාන්න කමන්නේ. හොඳයි. දැන් හොඳම යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝ අනිත් අයට ඉගෙන ගන්න උදව් කරනවා. අනිත් අයට පාඩම් වැඩ පහසු කරනවා. පොඩි වැඩක් කරන්න යන්නේ. S2 පියාගන්න. S2 පියාගෙන අපි ගමනක් යන්නේ. හොඳට S2 පියාගන්න. අපි යනවා දැන් ලස්සන වෙල්යායක් ළඟට. ඔන්න අපි දැන් සරුංගලයකුත් අතේ තියාගෙන ලස්සන පාට සරුංගලයකුත් අතේ තියාගෙන ලස්සන පාට සරුංගලයකුත් අතේ තියාගෙන අපි වෙල්යායක් මැදින් ඇවිදගෙන යනවා. හොඳම යාළුවෝ ගොඩාරියක් අපිත් එක්ක එනවා. ඔන්න වෙල්යාය මැදින් අපි ඇවිදගෙන යනකොට සීතල සුළඟක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා. සීතල සුළඟක් ඇවිල්ලා අපේ ඇඟේ හැප්පෙනවා. අපිට හරිම සනීපයි. ඊට පස්සේ මේ හුලං රැල්ලත් එක්ක අපි තව ටිකක් වෙලේ නියර මැදින් දුවගෙන යනවා. එක පාරටම යාළුවෙක් පැටලිලා වැටෙන්න හදනවා. නෑ වැටෙන්න දෙන්නේ නෑ. අපි යාළුවවත් අල්ල ගන්නවා. ඊට පස්සේ අපි සරුංගලෙත් අරගෙන වෙල්ලාය ළඟ තියෙන තැන්නි තලා බිමකට යනවා. ලා කොළ පාට ගහ කොළ හතර වටේම තියෙනවා. හරිම ලස්සනයි. නිල් අහස වලාකුළු වලින් බර වෙලා හරිම පැහැදිලි. හුළඟ ගොඩාරියක් තියෙනවා. අපිට හරිම සනීපයි. අපි දැන් සරුංගල් යවන්න පටන් ගන්නවා. ටික අපේ සරුංගලේ අහස ඉහළටම යනවා. බලාගෙන ඉන්න ලස්සනයි. අපේ සරුංගලේ අහස ඉහළටම යනවා. ඊට පස්සේ අපි කෑ ගගහ නට සින්දු කියනවා. අපිටම ආසයි අපේ සරුංගලේ දැකලා. මට මේක කියන්න. දැන් ඔය පළතුරු ගැන ඔක්කොම කියනවා. බබාලාගේ අතින් එක පැලයක් හරි පැල කරලා තියනවාද? පුංචි පෝච්චි එක හරි? ඇත්තට? ඕගොල්ලෝ ගස්වලට ආදරෙයිද? පුතා ඇත්තටම කියන්න ගස්වලට ආදරෙයිද කියලා. දැන් පැල තියනව නේද? ගස් තියනව නේද? අපිට වතුර තිබහා හැදිලා හරිම අමාරුවෙන් ඉන්න වෙලාවක අපිට වතුර ටිකක් ලැබෙනකන් කොච්චර අමාරුවක් තියනවද ඇඟට? ඔයාගේ ගෙදර වත්තේ පිටියේ තියෙන ගස්වලටත් ඒ වගේ තමයි පුතා. ඒගොල්ලන්ට වතුර නැතුව පෑවිල්ල කාලේ වේලිලා තියෙනකොට ඒගොල්ලන්ට කොච්චර අමාරුවක්ද? ඒක හරියට ගොඩාක් තිබහ වෙලාවක අපිට වතුර නැතුව ඉන්නවා වගේ. දවසේ පොඩි වෙලාවක් ගස්වැල් එක්ක ගත කරන්න පුතේ. ගස්වල කොළ අත ගන්න වතුර දාන්න. දැන් කියන්න මගේ පැටවෝ ඇත්තටම ගස්වලට පෑවිල්ල කාලෙට දැනෙන අමාරුව දැනුණාද හිතුණාද පුතාලට? ගස් නැත්තම් අපිට හුස්ම තියනවද? පොඩි දෙයක් කරමුද අපි? ගස් නැත්තම් මෙන්න මේ වගේ ෆීලිං එකක් තමයි අපිට තියෙන්නේ. හොඳට නහය තද කරගන්න. පුළුවන් තරම් වෙලා ඉන්න බැරි වුණාම අතාරින්න. පුතේ ඒ නහය අල්ලගෙන ඉන්න වෙලාවේ අපි අමාරු වෙන්නේ හිටියේ. ඒක ලේසි නෑ නේද? ඒක ලේසි නෑ. හරියට ගස් නැති ලෝකෙක අපි ජීවත් වෙනකොට අන්න ඒ වගේ. අපිට ඔක්සිජන් නෑ. අපිට හුස්ම ගන්න බෑ. ඒ නිසා ගස් ගොඩාක් වටිනවා. තේරුණාද? Stop.
යහපත් මානසික පරිසරයක් සහිත නිදහස් අදහස් ඇති දුරකථන ඇබ්බැහියෙන් තොර සුන්දර දරුවෙකුට පිහිවෙන්න හොඳම තැන Communication of Love. Communication of Love. ආදරණීය සන්නිවේදනය. පරිකල්පනා අභ්‍යාස, කතන පුහුණුව, මානසික ආතතිය දුරු කරන සුන්දර ක්‍රියාකාරකම් සපිරි වැඩ නොකරන අපේ පන්තිය. මෙහෙයවීම මාධ්‍යවේදිනී මනෝ උපදේශිකා තරංගා නානායක්කාර ඇතුළු විද්වත් ඇදුරු මඩුල්ලක් විසින්. විමසීම් 0112 515 529. WhatsApp 071 880 915 7. Zenenica Media and Education Private Limited, Nugegoda.